හායි යාළුවනේ එහෙනම් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. අද ඔයගොල්ලන්ට මම පෙන්නන්නේ අපේ ගෙදර කට්ටියම ගෙදර ඉන්න දවසට මොනවද එයාලා කරන්නේ කියලා. ඉතින් අපි එහෙනම් බලමුකෝ. ඔන්න මම මුලින්ම ආවා අපේ අක්කගේ කාමරේ ගාවට. අපේ අක්කා ඉතින් නිවාඩු දවසට TikTok එකක් හරි වීඩියෝ ෂූට් එකක් හරි තමයි ඉතින් කර ඉන්නේ. මං කිව්වේ මේ කාමරේට ආවට පස්සේ ඉතින් අපිටත් එයත් එක්ක TikTok කරන්න වෙනවා ඉතින්. එයා කියන දේ කරේ නැත්නම් ඉතින් අපිටත් ඉතින් ලෝක ප්‍රශ්නයක් වෙනවනේ. ඒ ගිහින්ද ඉතින් අපිත් එයා කියන විදිහටම TikTok කරගෙන ඉන්නවා. මොනවා කරන්නේද ඉතින් අක්කානේ? මමයි මල්ලේ දෙනම එහෙනම් හැමෝටම සුබ පතනවා. සුබ අලුත් අවුරුද්දක් වේවා. TikTok අක්කගෙන් පස්සේ මම ඔයාලව එක්කන් යන්නේ ජාතික ප්‍රවෘත්ති සංස්ථාවට තමයි. ජාතික ප්‍රවෘත්ති සංස්ථාව ඉන්නවද? ඉන්නවා. ඔයා දෙක්කද චාකි? අනේ හාගෙදට මොනවද බඩුව කියක් ගෙනල්ලා? හානේ ගොඩක් බඩුව අරගෙන ඇවිල්ලා වගේ. ගෙදරට ඇහෙන ඕනම ශබ්දයක් පිළිබඳ විස්තරයක් දැනගන්න ඕන නම් ඉතින් අපේ ආච්චිය තමයි හම්බ වෙන්න යන්න ඕනේ. අපේ ආච්චි අම්මා ඉතින් වැඩිපුරම කාලය ගත කරන්නේ මේ ජනේල ගාව තමයි ඉතින්. දැන් මේ මං ඇවිල්ලා ඉන්නේ අපේ ගෙදර ඉන්න මහා පඬිතයා නොහොත් අපේ මලයන්ඩි බලන්න තමා මේ ඇවිත් ඉන්නේ. මලයන්ඩි පොඩ්ඩක් වගේ මූණ පෙන්නන්න බලන්න. අනේ මේ යන්නේ මම මේ වැඩක් කරන ගමන් ඉන්නේ දෙන්නේ නැද්ද යන්න ඕනේ යන්න. නන්නානේ නානා දැන් මං යන්නේ අපේ ගෙදර ඉන්න ගෘහ මූලිකයව බලන්න. අද දවසට අපේ අම්මට අපේ තාත්තව ඇස ගැටිලා නැහැ. එහෙම ඇස ගැටුණා නම් මේ විදිහට සතුටින් ඉන්න හම්බ වෙන්නේ නැහැ ඉතින් මෙයාට. අපේ තාත්තා කියලා කියන්නේ ඉතින් ලෝකේ ප්‍රශ්න ඔක්කොම දන්නවා. රටේ ප්‍රශ්නත් ඔක්කොම දන්නවා. හැබැයි අපේ ගෙදර තියෙන ප්‍රශ්න පිළිබඳව නම් අපේ තාත්තට කිසිම අවබෝධයක් නැහැ. රටේ ප්‍රශ්න පිළිබඳව නම් ලොකු අවබෝධයක් තියෙනවා. මම දැන් යන්නේ අපේ ගෙදර ඉන්න කාර්ය බහුලම පුද්ගලයා නොහොත් ගෙදර ප්‍රධානියා මුණ ගැනීම සඳහායි. අපේ නිදහස හොයනකොට අපේ අම්මගේ නිදහස අපි හැමෝම වෙනුවෙන් කැප කරලා එයා ඉතින් අප වෙනුවෙන් හුඟක් මහන්සි වෙනවා. ඊළඟ සිකුරාදාත් ලස්සන වීඩියෝ එකකින් ඔන්න මම එනවා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. එහෙනම් යාළුවනේ මම ගිහිල්ලා එන්නම්.